සාමාන්‍යයෙන් ලෝකයේ තියෙන දැවැන්තම සමාගමක් ගැන අපි මොහොතකට හිතමුකෝ. ඒ කියන්නේ මේ අර ලෝකේ වටේම රටවල් 10ක 15ක විතර විසිරීලා ඉන්න සේවකයන් ලක්ෂ ගණනක් ඉන්නවා කියලා හිතන්න. ඔව්. ඒ වගේ තැන්වල ඩේටාබේස් හරිම විශාලයි. අන්න ඒකනේ. ඒ වගේම ඒ හැමෝම පාවිච්චි කරන ලැප්ටොප්, කාර්යාලවල තියෙන printers, servers දහස් ගණනක් තියෙනවානේ. ඉතින් හදිසියෙවත් මට ඕනේ වුණොත් ටෝකියෝ ඔෆිස් එකේ තියෙන printer එකේ IP address එක හොයාගන්න. ඒක ලේසි වැඩක් නෙවෙයි. ඇත්තටම. මේක කොහොමද කරන්නේ? එහෙම නැත්නම් අලුතෙන් ආපු සේවකයෙකුට අදාළ සර්වර් එකකට ඇතුල් වෙන්න අවසර තියෙනවද කියලා තත්පරෙන් 10න් පංගුවකින් තහවුරු කරගන්න ඕනේ වුණොත් මේක හරියට අර අතිවිශාල ඩිජිටල් පිදුරු ගොඩක් ඇතුලේ ඉන්ඩිකේටරයක් හොයනවා වගේ වැඩක් නේද? ඔව් ඒක ඊටමත් සංකීර්ණ ක්‍රියාවලියක්. හැබැයි අන්න ඒ අභියෝගයේ ඊටමත් සරලව විසඳන ඒ කියන්නේ දෙවන්ත තොරතුරු ජාලයේ කොඳුනාරටිය විදියට ක්‍රියා කරන විශේෂ තාක්ෂණයක් තියෙනවා. අද අපි කතා කරන්න යන්නේ අන්න ඒක ගැන වෙන්න ඕනේ. හරියටම හරි. අද අපේ අවධානය යොමු වෙන්නේ අන්න ඒ තාක්ෂණය ගැනයි. මේක හඳුන්වන්නේ LDAP ඒ කියන්නේ LDAP කියලා. LDAP. සම්පූර්ණ තේරුම ගත්තොත් Lightweight Directory Access Protocol කියන එකයි. අද අපි කතා කරන මේ සම්පූර්ණ මාතෘකාවම ගොඩනැගී තියෙන්නේ මේ නාමාවලි සේවාව වෙත ප්‍රවේශ වීමේ සම්මතය කියන සංකල්පය මතයි. වර්තමානයේ අපි දකින ජාලගත තොරතුරු කළමනාකරණය වෙන්නේ මේක හරහායි. හරි අපි මේක ලියාගමු. මෙහි නාමයේ තියෙනව නේද ලයිට් වෙයිට් එහෙම නැත්නම් සැහැල්ලු කියන වචනේ. ඔව් තියෙනවා. සාමාන්‍යයෙන් තාක්ෂණික ලෝකයේ යම්කිසි දෙයක් සැහැල්ලුයි කියලා හඳුන්වනවා නම් ඒකට කලින් අනිවාර්යයෙන් මේකේ ලොකු බරපතල එපා වෙන විදිහේ පරණ වර්ෂන් එකක් තියෙන්න ඕනේනේ. කොහොමද මේකේ ආරම්භය සිද්ධ වෙන්නේ? ඔව් ඒක නිවැරදි. මේකේ ඉතිහාසය පටන් ගන්නේ ලෝකයේ ප්‍රථම ස්ටෑන්ඩඩ් ඩිරෙක්ටරි සර්විස් එකෙන්. ඒ කියන්නේ සම්මත නාමාවලි සේවාව විදිහට සැලකෙන X.500 කියන පද්ධතියෙන්. X.500. ඔව්. ISO සහ ITUT එකෙන් තමයි මේක ගෙනාවේ. මේ පද්ධතියෙන් තොරතුරු ලබා ගන්න භාවිතා කළේ DAP. ඒ කියන්නේ Directory Access Protocol කියන එකයි. එතකොට ඒකෙදී ලයිට් වෙයිට් කියන කැලල නැහැ. නෑ. හැබැයි මේකේ තිබුණු ලොකුම ප්‍රශ්නේ තමයි මේක ක්‍රියාත්මක වුණේ සම්පූර්ණ OSI stack එක මත වීම. ආර layers 7ක් තියලා එක. ඔව් ඒකම තමයි. ඒ නිසා මේක ගොඩක් බරපතල වුණා. DXI සහ DES හරහා මේකේ සැහැල්ලු අනුවාද හදන්න උත්සාහ කළත් පසුව IETF ඒ කියන්නේ Internet Engineering Task Force එක විසින් අර සංකීර්ණ OSI stack එක අයින් කළා. අයින් කරලා. අන්තර්ජාලයේ බහුලවම භාවිතා වෙන TCP stack එක මත පදනම් වෙලා තමයි මේ සැහැල්ලු LDAP කියන ප්‍රෝටෝකෝලය නිර්මාණය කළේ. මට තේරෙන විදිහට මේ OSI stack එකයි TCP stack එක අතර තියෙන වෙනස හරියට මෙන්න මේ වගේ. අර පරණ X500 වල තිබුණු OSI stack එක හරියට පුංචි ටැපල්පතක් යවන්න ආරක්ෂක මුරුපොළවල් 7ක් තියෙන ලොකු සන්නාහ සන්නද්ධ ට්‍රක් රථේ පාවිච්චි කරනවා වගේ වැඩක්. ඇත්තටම ඒක ගොඩක් පරයි වියදම් වැඩියි වගේම හරිම ප්‍රමාදයිනේ. හැබැයි TCP/IP වත ගොඩනැගෙන LDAP කියන්නේ හරියට ඒ තැපල්පතම ඊටමත් වේගයෙන් ගිහින් දෙන යතුරුපැදි කුරියර් සේවාවක් වගේ. කිසිම අනවශ්‍ය බරක් නැහැ, කෙලින්ව වැඩේ වෙනවා. ඒක ඊටමත් කදිම උපමාවක්. අන්න ඒ වේගය සහ කාර්යක්ෂමතාව නිසාම තමයි අද වෙනකොට ලෝකයේ තියෙන ප්‍රධාන ජනරල් පර්පස් ඩිරෙක්ටරි සේවා සියලුම පහේ මේ මත පදනම් වෙලා තියෙන්නේ. උදාහරණයක් විදිහට Microsoft Active Directory, OpenLDAP, IBM, Oracle වගේ දෙවන්ත පද්ධති ඔක්කොම දුවන්නේ මේ LDAP කියන එන්ජින් එක. වව්! ඒකනේ මේක තමා අද ලෝකේ ප්‍රධානම දේ. ඉතින් මේ සම්පූර්ණ ප්‍රොටෝකෝලයේම ක්‍රියාත්මක වෙන ආකාරය තේරුම් ගන්න නම් අපි මේකේ ප්‍රධාන ආකෘති එලමත් නැත්නම් මොඩල්ස් 4ක් ගැන අවබෝධ කරගන්න ඕනේ. අපේ ලෙක්චර් ස්ලයිඩ්ස් වලත් මේක පැහැදිලිව සඳහන් වෙනවා. මොඩල්ස් 4යි. එතකොට අර අපේ වේගවත් කුරියර් සේවාව ගෙනියන්නේ මොන වගේ දේවල්ද කියලා අපි මුලින්ම දැනගන්න ඕනේ නේද? ඒ කියන්නේ අපි ගබඩා කරන්නේ මොන වගේ දත්තද? ඒවා හැදලා තියෙන්නේ කොහමද කියන එක. හරියටම හරි. අන්න ඒක පැහැදිලි කරන්නේ මේකේ පළවෙනි ආකෘතියෙන්. ඒකට අපි කියනවා information model එහෙමත් නැත්නම් තොරතුරු ආකෘතිය කියලා. හරි. මේ ආකෘතියට අනුව දත්ත සමුදායේ තියෙන මූලිකම ඒකකය හඳුන්වන්නේ entry එකක් විදිහටයි. ඒ කියන්නේ ඇතුළත් කිරීමක්. මේක සැබෑ ලෝකයේ තියෙන ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. පුද්ගලයෙක්, දෙපාර්තමේන්තුවක්, මුද්‍රණ යන්ත්‍රයක් වගේ ඕනෑම එකක්. ඒ කියන්නේ මම සේවකයෙක් නම් මම මේ පද්ධතිය ඇතුලේ එක entry එකක්. ඔව්, ඔබ එක entry එකක්. ඊළඟට
මේ සෑම එන්ට්‍රි එකක්ම විස්තර කරන්න ඇට්‍රිබියුට්ස් එහෙමත් නැත්නම් ගුණාංග සමූහයක් තියෙනවා. ඇට්‍රිබියුට්ස් කිව්වේ අර නම වයස වගේ දේවල්ද? ඔව් හරියටම. ඔබේ නම, දුරකථන අංකය, ඊමේල් ලිපිනේ කියන්නේ ඇට්‍රිබියුට්ස්. මෙහිදී සෑම ඇට්‍රිබියුට් එකකටම ටයිප් එකක්, ඒ කියන්නේ වර්ගයක්, සහ වැලියු එකක්, ඒ කියන්නේ අගයක් තියෙනවා. පැහැදිලි. සමහර විට එක ඇට්‍රිබියුට් එකකට වැලියුස් කීපයක් තියෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට ටයිප් එක CN. එහෙමත් නැත්නම් common name නම් ඒකේ වැලියු එක බාබරා ජෙන්සන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ නම. ඔව්. ඒ වගේම ටෙලිෆෝන් නම්බර් කියන ටයිප් එකේ යටතේ එක පුද්ගලයෙකුට දුරකථන අංක 2 3ක් උනත් වැලියුස් විදිහට තියෙන්න පුළුවන්. මට මෙතනදී පොඩි කුතුහලයක් එනවා. දැන් මගේ නම දුරකථන අංකය වගේ දේවල් මට හරි පද්ධති පරිපාලකයාට හරි වෙනස් කරන්න පුළුවන්නේ. මේවා සාමාන්‍ය දත්ත. ඔව්. හැබැයි මේ පද්ධතිය ඇතුලේ වැඩ කටයුතු කළමනාකරණය වෙන්න අන්තිමට මේක වෙනස් කළේ කවුද වගේ දේවලුත් සටහන් වෙන්න එපයි. ඒ දත්තවලට මොකද වෙන්නේ? ඊටමත් හොඳ ප්‍රශ්නයක්. එතනදි තමයි මේ ඇට්‍රිබියුට්ස් ප්‍රධාන වර්ග දෙකකට වෙන් වෙන්නේ. ඔබ මුලින් කිව්වා පරිශීලකීන්ට වෙනස් කරන්න පුළුවන් දේවල් වලට අපි කියනවා user attributes කියලා. හරි. ඔබ දෙවනියට අහපු පද්ධතිය විසින්ම ස්වයංක්‍රීයව නඩත්තු කරන දේවල් වලට කියනවා operational attributes කියලා. උදාහරණයක් විදිහට යම්කිසි entry එකක් අන්තිමට වෙනස් කළේ කවදාද කියලා සටහන් වෙන modify timestamp කියන එක operational attribute එකක්. මෙතනදී තමයි මේක ඇත්තටම රසවත් වෙන්නේ. දැන් මම සාමාන්‍ය පරිශීලකයෙක් විදිහට මගේ තොරතුරු ඉල්ලුවොත් අර පද්ධතිය නඩත්තු කරන operational attributes මට නිකම්ම පේනවද? ඒව පේන එක ආරක්ෂාව පැත්තෙන් ප්‍රශ්නයක් නෙවෙයිද? මෙහි ඇති වඩාත් සිද්ගන්න කරුණ නම් සාමාන්‍යයෙන් LDP සර්වර් එකෙන් දත්ත ඉල්ලුවාම ඒ කියන්නේ සර්ච් කළාම මේ ඔපරේෂනල් ඇට්‍රිබියුට්ස් පිටට පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ ඒව හැංගිලා තියෙන්නේ. ඔව්. ඒව ඩිෆෝල්ට් විදිහට හැංගිලායි තියෙන්නේ. ක්ලයන්ට් විසින් ඒ ආදාළ ඔපරේෂනල් ඇට්‍රිබියුට් එකේ නමම කියලා විශේෂයෙන් ඉල්ලා සිටියොත් මිසක ඒව බලා ගන්න බෑ. ඒක හොඳ ආරක්ෂිත ක්‍රමයක්. ඒ වගේම මේ දත්ත හිතුමතයට ඇතුළත් කරන්නත් බෑ. මේවා පාලනය කරන දැඩි නීති පද්ධතියක් තියෙනවා ඩිරෙක්ටරි ස්කීමා සහ ඔබ්ජෙක්ට් ක්ලාස් කියලා. ස්කීමා සහ ඔබ්ජෙක්ට් ක්ලාස්. ඔව්. ඩිරෙක්ටරි ස්කීමා එකකින් තමයි තීරණය කරන්නේ මොන වගේ ඔබ්ජෙක්ට් ක්ලාසස්ද පාවිච්චි කරන්න පුළුවන්, ඒවයි තියෙන අනිවාර්ය ඇට්‍රිබියුට්ස් මොනවද සහ විකල්ප ඇට්‍රිබියුට්ස් මොනවද කියන එක. හරි. දැන් අපිට තොරතුරු, ඒ කියන්නේ ඉන්ෆර්මේෂන් මොඩල් ගැන පැහැදිලි. අපේ වේගවත් කුරියර් ළඟ දැන් ලස්සනට පැකට් කරපු නීති රීති වලට අනුව හදපු දත්ත ගොඩක් තියෙනවා. ඔව්. හැබැයි මේවා ලක්ෂ ගණනක් එකම ගොඩකට දැම්මොත් කොහොමද හරියටම අපිට ඕන කෙනව හොයාගන්නේ? මේක ලুকু අවුලක් වෙනවනේ. අනිවාර්යයෙන්ම මේවා පිළිවෙලකට තියන්න ක්‍රමයක් ඇති. අන්න ඒක විසඳන්නේ අපේ දෙවෙනි ආකෘතියෙන්. ඒකට අපි කියනවා naming model නැත්නම් නාමකරණ ආකෘතිය කියලා. මේ සඳහා තමයි DIT, ඒ කියන්නේ Directory Information Tree කියන සංකල්පය ගේන්නේ. tree structure එකක්. ඔව්. මේකෙන් කරන්නේ අර ලක්ෂ ගණනක් වූ දත්ත ඔක්කොම ගස් ව්‍යුහයකට සකස් කරන එකයි. උදාහරණයක් විදිහට මේක රටවල්, නගර, ආයතන විදිහට භූගෝලීයව බෙදෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ආයතනයක දෙපාර්තමේන්තු අංශ විදිහට ආයතනිකව බෙදෙන්නත් පුළුවන්. මේක හරියටම තේරුම් ගන්න නම් අපි සාමාන්‍ය ලියුමක් යවනකොට ලියන ලිපිනයක් ගැන හිතමුකෝ. හරි. අපි ලියන්නේ මුලින්ම පුද්ගලයාගේ නම, ඊට පස්සේ පාර, නගරය, පළාත සහ අන්තිමට රටනේ. අපි මේක අනිත් පැත්තට කියවුවොත්, ඒ කියන්නේ රටේ ඉඳන් පුද්ගලයා දක්වා අන්න ඒ වගේ නේද මේ DIT කියන ගස් ව්‍යුහයත් හදිලා තියෙන්නේ. මුළු රටින්ම පටන් ගන්න ක්‍රමෙන් තනි පුද්ගලයෙක් දක්වාම ගමන් කරනවා. ඔව්. ඒ ලිපිනය කියන උපමාව මෙතනට ඉතාමත් හොඳින් ගැලපෙනවා. මේ ගස් ව්‍යුහය ඇතුලේ තියෙන සෑම එන්ට්‍රි එකකටම අද්විතීය නාමයක් තියෙනවා. ඒක හඳුන්වන්නේ DN. එහෙමත් නැත්නම් distinguish name කියලා. distinguish name. ඔව්. මේක පරිගණකයක ෆයිල් සිස්ටම් එකක තියෙන ඇබ්සොලියුට් පාත් එකක් වගේමයි. උදාහරණයක් විදිහට UID සමානයි B Jensen, OU සමානයි people, DC සමානයි example, DC සමානයි com කියන එක ගමු. හරි. මේකෙන් කියන්නේ com කියන වසමේ, example කියන ආයතනයේ, people කියන දෙපාර්තමේන්තුවේ ඉන්න B Jensen කියන කෙනා කියන එකයි. විශේෂත්වය තමයි මේක කියවන්නේ දකුණේ ඉඳන් වමටයි. එතකොට අපි කියන සම්පූර්ණ ලිපිනේ DN, ඒ කියන්නේ distinguish name එක. නම්
ඒකේ අන්තිමටම තියෙන කොටස ඒ කියන්නේ අර පුද්ගලයාගේ නම විතරක් ගත්තොත් එහෙම නැත්නම් UID සමානයි B.Jensen කියන කොටස විතරක් ගත්තොත් ඒක හරියටම අපේ කම්පියුටර් එකේ ෆෝල්ඩර් එකක් ඇතුලේ තියෙන ෆයිල් එකක නම විතරක් වගේ නේද? හරියටම හරි. අන්නේ කොටසට අපි කියනවා RDN එමත් නැත්නම් relative distinguished name කියලා. ඒ කියන්නේ මේ DN එක හැදිලා තියෙන්නේ මේ RDN පියවරෙන් පියවර එකතු වෙලා තමයි. පැහැදිලි. ඊට අමතරව මෙහි තව විශේෂ දෙයක් තියෙනවා alias entries කියලා. මේකෙන් කරන්නේ එක entry එකක් තවත් එකකට point කරන එක. හරියට Unix වල තියෙන symbolic links වගේ. පොඩකින් ඒ කියන්නේ shortcuts වගේද? අපි දත්තයක් හොයන්න ගියාම සැබෑ දත්තය වෙනුවට වෙනත් තැනකට යොමු කරන ලින්ක් එකක් හම වෙනවා කියන එකනේ. ඔව්. එතකොට සර්වර් එකට ආයමතේ ලින්ක් එක දිගේ ගිහින් නියම දත්තය හොයාගන්නව වෙනවා. මේකෙන් දත්ත හොයන ක්‍රියාවලිය ඒ කියන්නේ search operations ප්‍රමාද වෙන්න පුරන් කියන අවදානමක් එනවා නේද? අනිවාර්යයෙන්ම. alias සරහා දත්ත හොයනකොට සර්වර් එකට අමතර කාලයක් වැය වෙනවා ඒ ලින්ක් එක දිගේ ගිහින් නියමිත තැන හොයාගන්න. ඒකට dereferencing කියලාත් කියනවා. ඒ නිසා අද තියෙන ගොඩක් LDAP පද්ධති මේ alias භාවිතය දිරිමත් කරන්නේ නැහැ. සමහර ඒවා ඒකට සහාය දක්වන්නේත් නැහැ. හරි. දැන් අපිට සම්පූර්ණ චිත්‍රයක් තියෙනවා. අපිට දත්ත තියෙනවා ඉන්ෆර්මේෂන් මොඩල් එකේ. ඒ දත්ත ගබඩා කරලා තියෙන විදිහ සහ ඒවට යන පාරත් නේමින් මොඩල් එක හරහා අපි දන්නවා. ඔව්. දැන් තියෙන ප්‍රශ්නේ තමයි මේ දොරට තට්ටු කරලා කොහොමද අපි මේ දත්ත ඉල්ලන්නේ? එහෙමත් නැත්නම් වෙනස් කරන්නේ? අන්න ඒක කතා කරන්නේ තුන්වන ආකෘතියෙන්. ඒ තමයි ෆන්ක්ෂනල් මොඩල් නැත්නම් ක්‍රියාකාරී ආකෘතිය. මේක ප්‍රධාන මෙහෙයුම් කාණ්ඩ තුනක් යටතේ පැහැදිලි කරන්න පුළුවන්. මොනවද ඒ තුන? පළවෙනි එක ඔතෙන්ටිකේෂන් එහෙමත් නැත්නම් අනන්‍යතාවය තහවුරු කිරීම. දෙවන ඉන්ටරොගේෂන් ඒ කියන්නේ දත්ත විමසීම. තුන්වෙන අප්ඩේට් එනම් දත්ත යාවත්කාලීන කිරීම. මේ ඔතෙන්ටිකේෂන් කාණ්ඩය යටතේ තමයි ක්ලයන්ට් කෙනෙක් සර්වර් එකත් එක්ක සම්බන්ධතාවයක් හදාගන්න එක එමත් නැත්නම් බයින්ඩ් ඔපරේෂන් එක කරන්නේ නේද? ඔව්. වැඩ ඉවර වෙලා සම්බන්ධතාවය විසන්ධිකරණ එක අන්බයින්ඩ් කියලා හඳුන්වනවා. ඒ අතරමඟදී යම්කිසි මෙහෙයුමක් නතර කරන්න ඕනේ නම් ඇබැන්ඩන් කියන විධානය භාවිතා කරනවා. හැබැයි මට මෙතනදී පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? අපි දත්ත විමසීම, ඒ කියන්නේ අර දෙවනි එක ඉන්ටරොගේෂන් කාණ්ඩේ ගත්තාම ඒකේ තියෙන්නේ සර්ච් සහ කම්පෙයාර් කියන විධාන දෙක විතරයි. ඕනෑම ඩේටාබේස් එකක තියෙන සරලම දේ තමයි දත්තයක් රීඩ් කරන එක. ඇයි LDAP වල වෙනමම රීඩ් ඔපරේෂන් එකක් නැත්තේ? ඒක ටිකක් අමුතුයි නේද? අන්න එතන තමයි LDP වල තියෙන ලොකුම රහස හැංගිලා තියෙන්නේ. අපි සාමාන්‍ය දුරකථන නාමාවලියක් ගැන හිතමු. හරි. අපි දවසකට කීපාරක් එක පෙරලලා නම් හොයනවද? දහස් වාරයක් හොයනවා. හැබැයි අපි කීපාරක් අලුත් නමක් එකට ලියනවද? සමහර වෙලාවට අවුරුද්දකටම එකපාරක් වෙන්න පුළුවන්. අන්න ඒකනේ. LDAP කියන්නේ තන්නේ වගේ පද්ධතියක්. මේක heavily optimize කරලා තියෙන්නේ තොරතුරු කියවන්න. එහෙමත් නැත්නම් search කරන්නයි. ඒ නිසා වෙලම read command එකක් නැහැ. තොරතුරක් ඕනේ නම් අපි search operation එකක්ම තමයි පාවිච්චි කරන්නේ. ඒකනම් නියම පැහැදිලි කිරීමක්. ඒ කියන්නේ අප්ඩේට් කාණ්ඩේ යටතේ තියෙන add, delete, modify සහ rename වල විධාන පාවිච්චි වෙන්නේ හරිව කලාතුරකින්. ඔව්. ඒ වගේම මෙහිදී තවත් වැදගත් තාක්ෂණික යාන්ත්‍රණයක් තියෙනවා. LDAP කියන්නේ message based protocol එකක්. මේක හරියට කාර්යබහුල ආපන ශාලාවක ඉන්න ප්‍රධාන කෝකියෙක් වගේ. කෝකියෙක් වගේ කිව්වේ? වේටවරු එක දිගට ඇවිත් ඕඩර්ස් 50ක් විතර කෝකියාට දෙනවා. හැබැයි කෝකියා කෑම ලෑස්ති කරලා එළියට දෙන්නේ ඕඩර් එක ආපු පිළිවෙලටම නෙවෙයි. ඉක්මනින් හැදෙන කෑම මුලින් එළියට දෙනවා. ඒ කියන්නේ out of order. එතකොට වේටර් කොහොමද දැනගන්නේ මේ කෑම එක කාගේ මේසෙටද යන්න ඕනේ කියලා? අනිවාර්යෙන්ම ඒ කෑම පිංගානේ මොකක් හරි ටෝකන් නම්බර් එකක් ගහලා තියෙන්න ඕනේ. නැත්නම් මුළු ආපනශාලාවම අවුල් ජාලයක් වෙනවා. හරියටම හරි. අන්න ඒ ටෝකන් නම්බර් එකට තමයි LDP වලදී MSC ID එහෙම නැත්නම් message ID කියලා කියන්නේ. ක්ලයන්ට් කෙනෙක් සර්වර් එකට ඉල්ලීමක් යවනකොට ඒකට MSG ID එකක් අමුණලා යවනවා. සර්වර් එකෙන් උත්තරේ එනකොට කලින් පස්සේ වුණත් ක්ලයන්ට් පුරුවන් මේ MSG ID එක බලලා තේරුම් ගන්න මේ උත්තරේ ආවේ මොන ප්‍රශ්නෙටද කියලා. ආමෝ එක මාර කාර්යක්ෂමයිනේ. ඔව් මේකෙන් පද්ධතිය කාර්යක්ෂමතාවය අතිශයින්ම ඉහළ යනවා. මේක ප්‍රායෝගිකව කොහොමද වෙන්නේ කියලා අපි බැලුවොත් ටියුටෝරියල් 8 තියෙන උදාහරණයක් මට මතක් වෙනවා. ආයතනයේ සේවිකාවක් වෙන ලීසා සිම්සන්ගේ එම්ප්ලොයී නම්බර් එක වෙනස් කරන්න ඕනේ කියලා හිතමු. හරි. අන්න එතනදී අපි පාවිච්චි කරන්නේ modify operation එක. හැබැයි මේවා command line එකෙන් ඉගන්නේ කළු screen එකක command type කරනකොට පද්ධති පරිපාලකයෙකුට ටිකක් සංකීර්ණයිනේ. ඔව් ඒක ටිකක් අමාරුයි.
එනිසා තමයි ප්‍රායෝගික ලෝකයේදී අපි ලැබ් ෂීට් 6නුත් කරපු විዥුවල් කන්සෝල් එකක්, ඒ කියන්නේ ග්‍රැෆිකල් ඉන්ටර්ෆේස් එකක් පාවිච්චි කරන්නේ. ඒක හරහා ඊටමත් පහසුවෙන් මේ OU, ඒ කියන්නේ ඕගනයිසේෂනල් යුනිට්ස් හදන්නත්, අලුත් යූසර්ස්ලා ඇඩ් කරන්නත් පුළුවන්. පැහැදිලිවම දැන් අපි එමු අපේ අවසාන සහ ඊටමත් තීරණාත්මක ආකෘතියට. ඒ තමයි සිකියුරිටි මොඩල් එක. එහෙමත් නැත්නම් ආරක්ෂක ආකෘතිය. අනිවාර්යයෙන්ම ඕනේ දෙයක්. ඔව්. දැන් අපි දැක්කා මේ දත්ත ගබඩා කිරීම, ඒවා හොයා ගැනීම, ඒවා යාවත් කාලින කිරීම කොයිතරම් සංකීර්ණද කියලා. ඒ වගේම මේවායි තියෙන්නේ ආයතනයක තියෙන ඊටමත් සංවේදී දත්ත. ඉතින් කොහොමද අපි මේ දත්තවල ආරක්ෂාව තහවුරු කරන්නේ? සාමාන්‍යයෙන් ආරක්ෂාව කියලා කියන්නේ එන්ක්‍රිප්ෂන්, ඒ කියන්නේ දත්ත සංකේතනය කිරීම, ඒ වගේම ඔතෙන්ටිකේෂන් කියන අනන්‍යතාව තහවුරු කිරීම සහ ඇක්සස් කන්ට්‍රෝල් කියන ප්‍රවේශ පාලනය කියන තුනේම එකතුවක්. මට මෙතනදී පුදුම හිතෙන දෙයක් තියෙනවා. ඒ මොකද්ද? අපි කතා කරන්නේ ලෝකයේ තියෙන දෙවන්තම සමාගම්වල දත්ත කළමනාකරණය කරන පද්ධතියක් ගැනනේ. හැබැයි මේ තරම් දෙවන්ත පද්ධතියක් වෙලාට LDAP වල සහජයෙන්ම කියන්නේ නේටිව්ලිම ඇක්සස් කන්ට්‍රෝල් එකක් නැත්නම් ප්‍රවේශ පාලනයක් නැහැ කියන්නේ ඇත්තද? ඔව් ඒක ඇත්ත. මොනව ඒ කියන්නේ යම් කෙනෙක් පද්ධතියට ඇතුළු වුණොත් එයාට CEO ගේ රහසික දුරකථන අංකය වුණත් හොයාලා බලන්න පුළුවන්ද? මේක ලොකු අවදානමක් නේද? බැලු බැල්මට ඒක ලොකු කම්පනයක් ගෙන දෙන කාරණයක් වගේ පෙනුනත් ඒක තමයි ඇත්ත. LDAP ප්‍රොටෝකෝල් එක නිර්මාණය කරලා තියෙන්නේ අතිශය වේගවත් නාමාවලියක් විදිහක මිසක් ආරක්ෂක පවුරක් විදිහට නෙවෙයි. මුල් කාලේ නම් නමයි පාස්වර්ඩ් එකයි යව්වේ ක්ලියර් ටෙක්ස්ට් විදිහට. ඒ කියන්නේ කිසිම සංකේතනයක් නැතුව. හැබැයි අද වෙනකොට මේක විසඳන්න ක්‍රමවේද තියෙනවා. ප්‍රවේශ පාලනයක් පද්ධතිය ඇතුලේ නැති නිසා සිස්ඇඩ්මින්ස්ලාට සිද්ධ වෙනවා මෙහියුම් පද්ධතියේ මට්ටමින්ම මේ ෆයිල් ලෙවල් පර්මිෂන්ස් හදන්න. ඒ කියන්නේ අපි ලැබ් 6ේදී ප්‍රායෝගිකව කරනකොට දැකලා තියෙන විදිහට සහතිකපත් හැමත් නැත්නම් සර්ටිෆිකේට්ස් වලට ආරක්ෂාව දෙන්න පද්ධති මට්ටමින්ම කමාන්ඩ් පාවිච්චි කරන්න ඕන. හරියටම හරි. උදාහරණයක් විදිහට chmod 600 වගේ කමාන්ඩ් එකක් පාවිච්චි කරලා අදාළ කී ෆයිල් එක වෙන කාටවත් කියවන්න බැරි වෙන්න හදනවා. ඒ වගේම chown ldap.ldap පාවිච්චි කරලා ඒ ෆයිල් වල අයිතිය ldap යූසර්ටම විතරක් සීමා කරනවා. ඊට අමතරව ජාලය හරහා යන දත්ත ආරක්ෂා කරන්න SSL එහෙමත් නැත්නම් TLS තාක්ෂණය පාවිච්චි කිරීම අද අනිවාර්යයි. ඒ වගේම සාසල් හරහත් අමතර ආරක්ෂාවක් සපයනවා. මේ දේවල් නැතුව කිසිම ආයතනයක් අද කාලේ LDAP පාවිච්චි කරන්නේ නැහැ. පැහැදිලි? මේකත් එක්කම අපි කතා කරන්න ඕනේ තවත් ප්‍රායෝගික මෙවලමක් ගැන. ඒ තමයි LDIF කියන්නේ. ඒ කියන්නේ LDIF. ඒකේ තේරුම LDP Data Interchange Format යන්නයි. මේක සරල ASCII text format එකක්. මේක පාවිච්චි කරන්නේ මොකටද? අපි හිතමු අපිට එක සර්වර් එකක තියෙන මේ සම්පූර්ණ GUS view ඒ කියන්නේ DIT එක අලුත් සර්වර් එකකට අරන් යන්න ඕනේ කියලා. අන්න එතනදී මේ දත්ත එක්ස්පෝර්ට් කරන්නත් අලුත් තැනට ඉම්පෝර්ට් කරන්නත් භාවිතා කරන්නේ මේ LDIF කියන ෆෝමැට් එකයි. ඒ කියන්නේ බෑකප් එකක් ගන්නවා වගේ. මේකෙදි දත්ත වෙන් කරලා තියෙන්නේ හිස් පේලි වලින්. ඒ කියන්නේ බ්ලැන්ක් ලයින්ස් වලින්. ඒ වගේම මේවා අර අපි කලින් කතා කරපු ස්කීමා නීති වලට අනිවාර්යෙන්ම අනුකූල වෙන්න ඕනේ. එහෙනම් අපි මේ සම්පූර්ණ සංකීර්ණ ක්‍රියාවලියම සාරාංශගත කළොත් අද අපි දැක්කා කොහොමද පරණ බරපතල තැපැල් ට්‍රක් රථයක් වඩේ තිබුණු X500 පද්ධතිය වෙනුවට ඊටමත් වේගවත් කුරියර් සේවාවක් වගේ TCP/IP මත ක්‍රියාත්මක වන LDAP නිර්මාණය වුණේ කියලා. මේකේ සාර්ථකත්වයේ රහස තමයි මේක ගොඩනගිලා තියෙන ආකෘති 4 ඇත්තටම. ඒක ඊටමත් නිවැරදි සාරාංශයක්. මේක දශක ගණනාවක් තිස්සේ මනා ලෙස ව්‍යුහගත කරපු කාලේ පරීක්ෂණයෙන් ඊටමත් සාර්ථකව සමත් වුණු තාක්ෂණයක්. හැබැයි මේ සියල්ල කතා කරාට පස්සේ ඊටමත් වැදගත් අපිට අනාගතය ගැන හිතන්න යොමු කරන ප්‍රශ්නයක් මතුවෙනවා. අපි දන්නවා අද වෙනකොට ලෝකයේ සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙන්නේ. බොහෝ ආයතනවල සේවකයන් වැඩ කරන්නේ එකම ගොඩනැගිල්ලක එකම ජාලයකට සම්බන්ධ වෙලා නෙවෙයි. ගොඩක් අය රිමෝට් වැඩ කරන්නේ. අන්න ඒකනේ. ලෝකේ වටේම විසිරිලා ඉඳගෙන තමයි වැඩ කරන්නේ. ඒ වගේම හැමදේම cloud based identity කළමනාකරන ක්‍රම වෙත ගමන් කරමින් ඉන්නවා. ඉතින් මේ වගේ සම්පූර්ණයෙන්ම විමධ්‍යගත වුණු ඒ කියන්නේ ඩිසෙන්ට්‍රලයිස් වුණු අනාගත ලෝකයක අපි මේ අද කතා කරපු එක තැනක කේන්ද්‍රගත වුණු සම්ප්‍රදායික දූරාවලි ගස් ව්‍යුහයක් තියෙන LDAP තාක්ෂණය කොයි වගේ පරිණාමයකට ලක් වේද? ඒක නම් ලොකු ප්‍රශ්නයක්. ක්ලවුඩ් ලෝකයේ ඇතුලේ මේ ගස් ව්‍යුහය තවදුරටත් මේ විදිහටම පවතීද?
අනාගත තාක්ෂණය කොහොම හැඩගැසෙයිද කියන එක මේ සාකච්ඡාව අවසන් කරන ගමන් අපිට තවදුරටත් හිතන්න ඉතුරු වෙන අපූරු කාරණයක්. අදට අපි අපේ විමර්ශනය මෙතනින් නිමා කරනවා.